සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවෘතං භෝජනම් හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේපසහති මාරෝ වාතෝ රුක්ඛං ව දුබ්බලං. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට දේශනා කරන්නේ ඊටාම වැදගත් කරුණක්. යම් කෙනෙක් පංචකාම සැප සම්පත් පස්සේම දුවමින් තමන්ගේ ඇස, කන, නාසය වගේ ඉඳුරන් පාලනය කරගන්නේ නැතුව තමන් ගන්නා ආහාරවල ප්‍රමාණය පවා හරිහැටි තේරුම් නොගෙන ඊටාම අලසව සහ කිසිම උත්සාහයක් නැතුව ජීවත් වෙනවා නම් අන්න ඒ වගේ පුද්ගලයාව කෙලෙස් මාරයා ඊටමත් ලේසියෙන් පරාජය කරනවා. ඒක හරියට නිකන් තද සුළඟකට අහු වුණු දුර්වල ගසක් මුලින්ම ඉදිරිලා ඇදගෙන වැටෙනවා වගේ හරිම සරල දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට මතක් කර දෙන්නේ අපේ ජීවිතය ශක්තිමත් කරගන්නා ආකාරයයි.